දවසක් අපි උන්වහන්සේ දෙවි වෙනස් වෙන මොහොතේ මේ දවසේ මොනවද උන්වහන්සේ ඔබට මට කියන්නේ කියන දේ පිළිබඳව අපි කතා බහ කරන දවසක් බවට මේ මොහොතපත් කරගමු. අපි ඉන්නේ සතාරික කාලේ දින 40 සතාරික භාවනාවේ අද මාර්තු මාසේ 24 වෙනිදා සඳුදා දවසයි. ඒක නිසා අපි මේ දවස උන්වහන්සේට බාර කරමින් දවසේදී උන්වහන්සේගේ වචනය අපිට බොහෝ දේවල් මතක් කරනවා. ජේසුව කොහොමද ජේසු ඉපදිච්ච ගමේ ප්‍රතික්ෂේප වෙන්නේ? උන්වහන්සේ මේ කතාන්දරයේදී කියනවා උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු නිසා ගමේ අය උන්වහන්සේව පිළිගන්නට අකමැති වෙච්ච නිසා උන්වහන්සේ ගමේ ගෙදර කිසි දෙයක් කළේ නැහැ. ප්‍රාතිහාර්ය සිදු කළේ නැහැ. මොකද උන්වහන්සේව පිළිගන්නට ගමේ අය සුදුසු අය නෙමෙයි. ප්‍රේමවන්තයනි, අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මගේ ජීවිතය වෙනස් කරගන්නට දෙවියන් වහන්සේ මොනවද මට දීලා තියෙන්නේ? අපි හැමදෙනාගේම ජීවිත වෙනස් කරගන්නට විවිධ අවස්ථාවලදී අවස්ථාවන් වෙනවා, විවිධ පුද්ගලයන් වෙනවා, විවිධ දේවල් කරා අපි හැමදෙනාගේම ජීවිත වෙනස් වෙනවා අනිවාර්යයෙන්. එහෙමනම් ප්‍රේමවන්තයනි, වඩා වැදගත් වෙන්නේ අපි ජීවිත වෙනසකට අරගෙන යන්නට දරන උත්සාහය වැදගත්. ඒ උත්සාහය තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ ශක්තියක් බවට පත් කරන්නේ. ඒක නිසා ප්‍රේමවන්තයනි, තවත් දවසක් අපි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට යන්නේ. මේ දවස අපි උන්වහන්සේට බාර කරමු. අපි කොච්චර දින 40 යාඥා කරා, කොච්චර දේවල් අපි කරන්න හිතාගෙන හිටියද? අපි වැටෙන අවස්ථාවන් එනවා අනිවාර්යයෙන් බොහෝමයක්. දුර්වල වෙන අවස්ථාවන් බොහෝමයක් අපි හැමදෙනාගේම ජීවිත තියෙනවා. නමුත් අපි උත්සාහ කරමු උන්චි වෙනසකට ජීවිතය අරගෙන යන්න. උන්චි අවස්ථාවක් ඔබට අද දවසේ ඔබට එයි. ඒ අවස්ථාව තේරුම් අරගෙන අපි හිතමු මට බැරි වෙයි මහා පරිමාණයෙන් මගේ ජීවිතය වෙනස් කරගන්න. නමුත් උන්චියට හෝ ජීවිත වෙනසකට අරගෙන යන්නට අපි හැමදෙනාටම පුළුවන්. ඒක නිසා අපි දේව ආශිර්වාද ඉල්ලමු, දේව ශක්තිය ඉල්ලමු. ඒ සඳහා අපිව දිරිමත් කරන්නට කියලා අපි වෙනුවෙන් විතරක් නෙමෙයි මේ දවසේ අපගේ ගෙදර දොරේ අනිත් හැමදෙනාම අපි මතක් කරමු. ඒ හැමදෙනාටම මේ දවසේ වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. අපි උන්වහන්සේ ඉදිරියේ කියමු මේ දවසේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක කරගන්නට ආසාවෙන්, උවමනාවෙන් ඒ දේවල් කරන්නට අපි හැමදෙනාටම ශක්තිය දෙන්නට කියලා ඒ වැඩ කටයුතු වාස්සේ අපි උන්වහන්සේට කියමු ස්වාමීන් වහන්සේකට හෝ අපේ ජීවිතයේ වෙනසකට අරගෙන යන්නට මේ දවසේ අපිට ශක්තිය ආශිර්වාදය දෙන්නට කියලා. එසේ ප්‍රාර්ථනා කරගෙන මේ ලස්සන දවස දේව ආශිර්වාදයෙන් පුරවන්නට කියලා අපි දවසේ වැඩ කටයුතු උන්වහන්සේ තුළ ආරම්භ